තවත් ගැටලුවක්. හැබැයි මම කියලා තියෙනවා මේ අර්ධකෝණ ප්‍රසාරණ T සූත්‍රවල අර්ධකෝණ ප්‍රසාරණ පාවිච්චි කරන්න බෑ කියලා. වීඩියෝ එක පෝස්ට් කරලා මේක හදන්න පුළුවන් විනාඩියක් ඇතුළත හරියට හිතුවොත් ටක් ගාලා කරන්න බලන්න. පෝස්ට් කරලා වැඩේ පටන් ගන්න. මම දැන් ගාන හදන්න පටන් ගන්නවා. මේක පාවිච්චි කළත් මේ ගාන හදන්න පුළුවන්. තරමක් දිගයි, අපහසුයි, වෙලාව යනවා. නමුත් මේකට ලේසි කෙටි ක්‍රමයක් පවතිනවා. උත්සාහ කරලා බලන්න විනාඩියක් ඇතුළත මේක කරන්න පුළුවන්ද කියලා. මම වැඩේ පටන් ගන්නවා. මම මෙන්න මෙහෙම දෙයක් නිරීක්ෂණය කරනවා. මෙයාගේ වර්ගයේ කීයද? මූල පහේ වර්ගයේ ධන මූල පහේ වර්ගයේ 5යි දෙකේ වර්ගයේ 4යි එළියට ගත්තොත් බලන්න 9 නේ 3ක් වෙනවා. එහෙනම් මූල පහ බෙදීම 3යි sin x ධන 2 බෙදීම 3යි cos x වෙනවා. ඇත්තටම මේක 3යි. 3ක් එළියට ගත්තා. එහෙනම් i සමානයි 3න් පංගුවක් අනුකල මෙන්න මෙයාව cos alpha කියලා ගත්තොත් නැත්නම් sin alpha කියලා ගත්තත් කමන්නේ. මෙයා කවුරු බවට පත් වෙනවද? cos alpha බවට පත් වෙනවා ඍජු කෝණී ත්‍රිකෝණී. මෙයා sin alpha කියලා ගත්තේ මෙයා මූල පහ බෙදීම 3 sin alpha කියලා ගත්තේ. මෙයාගේ වර්ගය 9 මේක 4යි දෙකක් බවට පත්. ඒකද cos alpha කියන්නේ 2 බෙදීම 3. එහෙනම් මෙතන ඉන්නේ ළමයි cos x cos alpha ධන sin x sin alpha. එහෙනම් අපිට ලැබෙනවා 1ට 3ක්. මේ කාගේ ප්‍රසාරණයද ළමයි? cos x ඍණ alpha ගේ ප්‍රසාරණය. ඒ කියන්නේ 3න් පංගුව sec x ඍණ alpha. sec ගේ අනුකලනය අපි ඍජුවම ගන්න උත්තරයක්. ඒ අපිට ලැබෙනවා L න් 3න් එක දෙනවා. sec x ඍණ alpha ධන tan x ඍණ alpha ධන sec කියලා. ලස්සන යෙදීමක්. මේක පාවිච්චි කරලත් කරන්න ටිකක් හවස් වෙන්න පුළුවන්. ජය වේවා. ලස්සන අනුකල්පයක්.